Hi guys, welcome back to my YouTube channel. අද මම කතා කරන්නේ මගේ pregnancy කාලේ අන්තිම මාස 3ේදී මම අත්දැකපු experiences ගැනයි. මට කාලෙකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. මොකද අපේ චූටි බබා finally අපි ළඟට ආවා. ඉතින් යාගේ වැඩත් එක්ක පොඩ්ඩක් busy වෙලා හිටියේ. ඒක නිසා දැන් අපි ඔක්කොම පොඩ්ඩක් settle වෙලා නිසා finally වෙලාවක් හම්බුණා ආයේ වීඩියෝස් කරන්න පටන් ගන්න. මගේ channel එකේ මම කලින් දාලා තිනවා first and second trimesters වල මම අත්දැකපු experiences ගැන. ඒක නිසා ඒව බලලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආවනම් හොඳ idea එකක් ඔයාලට හම්බෙයි. දැන් අද මම කතා කරන්නේ අන්තිම මාස 3 හෙවත් third trimester එකේ මගේ experiences ගැනයි. physically අත්දැකපු දෙයක් ගැන කියනවා නම් third trimester එකේදී තමයි මගේ බඩ එන්න පටන් ගත්තේ. පළවෙනි මාස 6ේදීම normal flat බඩක් මට තිබේ. කියන්නේ එළියකට ගියත් pregnant කියලා කාටවත් කියන්නත් බැරි තරමටම. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මගේ පළවෙනි pregnancy එක. ඒ පළවෙනි pregnancy එක වුණාම බඩ එන්න ගොඩක් කල් යනවා. මොකද මේ කලින් බඩේවත් uterus එකවත් experience කරලා නැහැ බබෙක් හදන්න. අන්න ඒක තමයි main reason එක. ඔයාලගේ දෙවෙනි තුන්වෙනි pregnancy එක නම් බඩ ඉක්මනට එන්න පුළුවන්. මේක බය වෙන දෙයක් නෑ. බබා grow වෙනවා නම් VOG okay කියලා කියනවා නම් that's okay as long as the baby and the mother is healthy. ඉතින් තුන්වෙනි trimester එකේදී තමයි ඔයාලට ගොඩක් happy වෙයි. මොකද බඩ පේදී තමයි අර පොඩි experience පොඩි මේකක් එන්නේ වාට ආනේ මම pregnant නේ මගේ චූටි බබා මගේ බඩ ඇතුලේ හොඳට ලොකු වෙනවා නේද කියලා. ඒ අත්දැකීම හරිම ලස්සනයි. ඒක නිසා ඒක හොඳට අත්විඳින්නේ කාලෙ ඉක්මනට ඒ වෙලාවේ ඔයාලට හිතේ මේ කාලය යන්නේ නැහැ වෙලාව යන්නේ නැහැ. ඒකට අමාරුයි කොන්ද රිදෙනවා වම්මනේ සමහරක් අය තාමත් යනවා. ඒත් ඔය කාලේ දැන් පිටිපස්ස බලද්දි නිකන් ඉක්මනට ගියා වගේ. ඒක නිසා හැමදාම අලුත් එක්ස්පීරියන්ස් එකක් හොඳට ඔය දවස් ටික විඳින්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ belly එක ලොකු වෙනවත් එක්කම ඔයාගේ බරත් physical appearances උත් ගොඩක් change වෙනවා මේ අන්තිම මාස 3 ඇතුළත. ඒ කියන්නේ දවසින් දවස ඔයාට වෙනස්කම් පේන්න ගන්න පටන් ගයි. බරද පෙනුමද සමහරක් අයගේ ඔය කියනවා කියන්නේ පිරිවුණා මේක හම්බ වෙනවා නම් නහය ලොකු වෙනවා. කොණ්ඩේ පොඩ්ඩක් යන්න ගන්නවා. ඔන්න ඔය වගේ එක දේවල් කියන්න ගන්නවා. ඒවා ඇත්තටම මට එහෙම දෙයක් වුණේ නැහැ. මම හිතන්නේ මම විශ්වාස කරන්නේ මම රුටින් එකකට හිටියා. රුටින් එකකට වැඩ කරා. මම එක්සර්සයිස් කරා, ඇවිද්දා, යෝගා කරා. අන්න ඒ කරපු දේවලුත් එක්ක මට මේ ඔය ඇඟේ physical appearance එක ගොඩක් හොඳට maintain කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ අමතරව මගේ බඩ ලොකු වෙද්දි stretch marks උත් මුකුත් ආවේ නැහැ. ඒකත් මම හිතන්නේ හේතුවක් වශයෙන් මම හැමදාම ඒ කියන්නේ උදේ හැරුණාම හරි wash දාන හැම සැරේකම wash දාලා ඉවරනට පස්සේ බඩේ cream ගෑවා. මං ගෑවේ Nivea cream එකක්. ඒක ගෑවයින් කියලා තමයි මම හිතන්නේ මට stretch marks එකක්වත් ආවේ නැත්තේ. ඒ වගේ දේවල් practice කරලා ඒ වගේ දේවල් හැමදාම කරලා තමයි මම හොඳට මගේ මානසික physical mental well being එක continue කරන් ගියේ මේ third trimester එකේදී. ඊට අමතරව තව දෙයක් තමයි මම කොච්චර වමනේ ගියත් කොච්චර අපිරිය අමාරු වෙලා තිබ්බත් මගේ vitamins prescribe කරලා තිබ්බ vitamins වෙලාවට හරියට බිව්වා. ඒකත් අනිවාර්යෙන් කරන්න අමතක කරන්න එපා. තව දෙයක් තමයි බබා කික් කරන එකත් හොඳට දැනෙන්න මේ පටන් ගන්න මේ මාස 3 නිසා ඔයාගේ ડોක්ටර් හෝ මිඩ්වයිෆ් කියයි බබා කික් කරන එක හොඳට කවුන්ට් කරන්න කියලා. එක විදිහට තමයි කියන්නේ කරන්න කියලා. සමහරක් ડોක්ටර්ස්ලා කියනවා පැය 4කට එක සැරයක් කික් කරලා තියෙනවා කියනවා. උදේ 8ට හැරෙනවා නම් 8ත් 12ත් අතර එකපාරක් හරි කික් කරලා තියනවාද කියලා බලන්න ඕනේ. එහෙම කියලා. සමහර ડોක්ටර්ස්ලා කියනවා පැයකට එක සැරයක් කික් කරලා තියනවාද කියලා. අඩුම ඒ කියන්නේ පැය 4ක් එක දිගට කික් කරලා තිබ්බේ නැත්තම් වහාම ඉක්මනට හොස්පිටල් එකට ගිහිල්ලා චෙක් කරන්න ඕනේ මොකක් වගේ ප්‍රශ්නයක් තියෙනවද බබා හොඳින් ඉන්නවද කියලා.
එහෙම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ විනාඩි 10න් 10ට කික් කරන තරමකට සමහරක් දවස් තියෙනවා. සමහරක් දවස් වලට එකක් ඒ කියන්නේ ගොඩක් අඩුයි නිකම්. පැය එකමාරකට සැරයක් ඒ කියන්නේ බබා නිදි හරි මොකක් හරි එහෙම හේතුවක් නිසා වැඩි කික් කරන්නේ නැහැ. ඒත් ඔයා ඇලර්ට් එකේ ඉන්න ඕනේ බබාගේ ඇක්ටිව් ගතිය කොහොමද? බබා ඇක්ටිව්ද? ඔයාට බබාව තීරෙනවද කියලා. ඒක most important fact එකක්. අපිට සමහරක් දවස් තිබ්බ ඒ කාලේ මේ ඒ කියන්නේ මම නැගිට වෙලාව ඉඳන් දැන් මං 6ට වගේ හැරිලා 9 වගේ වෙනකම්ම බබාගේ සද්දයක් නෑ එකපාරක්වත් කික් කරෙත් නෑ. ඒතකොට මාත් බය වෙනවා, හස්බන්ඩ්ුත් බය වෙනවා මොකද මේ සද්දයක් නැත්තේ කියලා. ඒතකොට අපි මම එතකොට නිකන් බඩද ගොඩක් හයියෙන් නෙමෙයි තට්ටු දාලා නිකන් ඇවිදලා වගේ ලාවට නිකන් ගැස්සි ඇවිදලා එහෙම කරාම චුට්ටක් වෙලා ගියාම බබත් මේ කික් කරලා ඒකට රෙස්පොන්ඩ් කරන්න ගත්තා. අනේ ඒ වගේ දේවල් කරලා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ බබා නිදාගෙන ඉඳලා තියෙන එකයි සද්ද කරලා නැත්තේ. ඔයාලට ඒ වගේ දේවල් කරලා බලන්න පුළුවන් බබාගේ සද්දයක් නැත්තම් එහෙමත් මුකුත් රෙස්පොන්ඩ් එකක් තිබ්බේ නැත්තම් අර කිව්වා වගේ ඔයාගේ VOGට කතා කරලා හෝ හොස්පිටල් එකට අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේම ડોක්ටර් අපොයින්ට්මන්ට්ස් ගැන කිව්වත් සති 3න් 3ට එන්න කියන පටන් ගන්නවා වගේ VOG ළඟ මොකද අර කලින් ඕගොල්ලෝ යනවා ඇත්තේ මාස 4කට සැරයක්. දැන් සති 2න් හෝ සති 3න් ඇතුළත ඒ කියන්නේ මොන හරි බලන්න දේවල් තියෙනවා නම් ඊට වඩා ඉක්මනට එන්න කියයි. නැත්තම් normal pregnancy එකකට සති 3කට සැරයක් ડોක්ටර් විසිට් එකක් කරන්න ඕනේ. ඊට අමතරව බබා හිකප්ස් යන්න පටන් ගන්නවා. ඒක පවා ඔයාට තේරෙන්න ගන්නවා. ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔයාට හරි ආස හිතේ ඒවා දැනෙන්න පටන් ගනිද්දි ඒ හිකප්ස් යන්නේ ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එක යන්නේ හෙල්දි බබෙක් නිසා. දැන් අපේ බබා ඉපදිලත් සති 6කට සති 7ක් කිට්ටු වෙනවා. දැන් වුණත් එයා හැම නිකන් කිරිබිලා වුණාම එහෙම ඉක්ක එන්න පටන් ගන්නවා. ඒ එන්නේත් ඒගොල්ලන්ගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක නැත්තම් බඩ ලොකු වෙනවා. ඔහොම එක හේතු කියනවා. ඒ කියන්නේ කොහොම වුණත් හිකප්ස් යන එක හොඳ සයින් එකක් බබාගේ ඩෙවලොප්මන්ට් එකට. ඔයාගේ මිඩ්වයිෆ්ට දැනුම් දීලා නැත්තම් ඔයා ප්‍රෙග්නන්ට් කියලා මේ කාලේ අනිවාර්යයෙන්ම පටන් ගන්න දැනුම් දෙන්න. මොකද මිඩ්වයිෆ් ගෙනුත් ගොඩක් හොඳ උපදෙස් දැනුම ලබා ගන්න පුළුවන්. එයාලා කාඩ් එකක් දෙනවා මාක් කරන්න ඔයා කොහොමද වගේ කික් කවුන්ට් එක ට්‍රැක් කරන්න. ඒ වගේම ත්‍රිපෝෂ දෙනවා. ඒ ත්‍රිපෝෂ කියන්නේ වාතර කෑම කන්න හෙල්දි කෑම කනවා අඩුයි නම් ත්‍රිපෝෂ කෑවම අර ඒ ඔක්කොම හෙල්දි දේවල් නියුට්‍රියන්ස් හම්බෙනවා. ඒ වගේ සාධක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ ළඟ ඉන්න මිඩ්වයිෆ්ට දැනුම් දීලා තියන්න. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් වුණ ගමන්ම තමයි මිඩ්වයිෆ්ට ඉන්ෆෝම් කරන්න ඕනේ මේ මෙහෙම කියලා විස්තරේ කියලා. ඒත් ඔයාලට එහෙම කියන්න මිස් වුණත් දැන් හරි අනිවාර්යෙන්ම ඉන්ෆෝම් කරලා තියන්න මිඩ්වයිෆ්ව. එතකොට ඔයාට මොකක් හරි ඉමර්ජන්සි එකක් වුණත් මොකක් හරි ඔයාට අමුතු සිම්ටම් එකක් තේරෙනවා වුණත් ඔයාට VOG ගෙන් කලින් මිඩ්වයිෆ්ගේ ඔපිනියන් එකක් ගන්න පුළුවන්. තව 7 වෙනි මාසේ වෙද්දී ඔයාගේ ඇඳුම් බෑග් එක හොස්පිටල් බෑග් එක ලෑස්ති කරන්න පටන් ගන්න ඕනේ. එතකම්ම සාමාන්‍යයෙන් කියනවා ලෑස්ති කරන්න එපා කියලා. ඒක නිසා 7 වෙනි මාසේ වෙද්දී ඔයාට පුළුවන් ඔයා ගිහිල්ලා ඔයාගේ හොස්පිටල් බෑග් ලිස්ට් එකට හම්බෙච්ච බඩු ටික බලලා අවශ්‍ය කරන දේවල් ගන්න. මම ඒකිනුත් වීඩියෝ එකක් දාලා තියෙන්නේ හොස්පිටල් බෑග් ලිස්ට් එක කියලා. ඔයාට මගේ channel එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ගන්න ඕන items. ඒ වගේම මම තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම් මම හොස්පිටල් එකේදී. ඊට පස්සේ ඇත්තටම පාවිච්චි වුණේ මොනවාද කියලා. මොකද මම උදාහරණයක් වශයෙන් කිව්වොත් බර්ත් ක්ලොත්ස් කියලා අර පොඩි බර්ත් ක්ලොත් එක ගත්තා. ඒවා ඇත්තටම වැඩක් වුණේ නැහැ. ඒ වගේ දේවල් අරගෙන අපරාධේ. ඒක නිසා මම එහෙම ඇත්තටම වැදගත් වුණේ මොනවද කියලා වීඩියෝ එකක් හදලා ඔයාලට දාන්නම්.
ඒ වගේම ඔයාගේ වියෝජි එක කතා කරගන්න ඕනේ මේ කාලෙ වෙද්දි ඔයා C section එකක්ද normal delivery එකක්ද කරන්න plan කරන්න කියලා. මම plan කරේ normal delivery එකක්. මට ඒක successfully කරගන්නත් පුළුවන් වුණා. ඒක ගැනත් මම ඔයාලා interested නම් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න මම මොනවාද හරියටම කරේ කියලා normal delivery එකට ලෑස්ති වෙන්න. මම ගියපු hospital එකේ තිබ්බ session එකක්. ඒ කියන්නේ ලේබර් රූම් එකේදී වෙන දේවල් මම කොහොමද මෙන්ටලි ෆිසිකලි ලෑස්ති වෙන්න ඕනි කියලා ඒ සෙෂන් එකත් ගොඩාක්ම යූස්ෆුල් වුණා. ඒක නිසා ඔයාලත් බලන්න ඔයාලා යන්නේ හොස්පිටල් එකෙත් එහෙම දෙයක් තියෙනවද කියලා ප්‍රයිවට් හොස්පිටල් එකක් නම්. නැත්තම් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. මට කියපු දේවල් ඔක්කොම මම ලියාගෙනත් එක තියෙන්නේ. ඒක ඔක්කොම මම ෂෙයා කරන්නම් ඔයාලට දැනගන්නත් එක්ක. තවත් වැදගත්ම දෙයක් තමයි කන දේවල් ඔයා ඒ කියන්නේ ගොඩක්ම හෙල්දි විදිහට කෑම කන්න ඕනේ. ගොඩක් කොළ ಜಾති, තැඹිලි වතුර වගේ දේවල් අනිවාර්යෙන් ඔයගේ ඩයට් එකට එකතු කරගන්න. අගුණ කොළ, සාරණ වගේ දේවල් ගොඩක් හොඳයි බබාගේ කොණ්ඩේ වැවෙනවට. ඒවා ඇත්තම දේවල් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට කියන්නේ. මොකද මම මගේ හස්බන්ඩ් හැමදාම වගේ මැල්ලුම් ගොතු කළ මොනවා හරි මැල්ලුමක් හදලා මට මගේ කෑම එකට මේ හදලා දුන්නා. ඒකෙන් වෙන්නේ නැති මගේ බබාගේ කොණ්ඩේ හොඳට තියෙනවා කිසිම අඩුපාඩුවක් නැතුව. ඒක නිසා ඔයාලත් ඒක මතක ඇතුව ඔයාලගේ ඩයට් එකට ඉන්ක්ලූඩ් කරගන්න. හොඳ කෑම, පිරිසිදු ඕගනික් කෑම කන්න. තවත් කරන්න තියෙන ගොඩක් එක්සයිටිං දෙයක් තමයි බබාගේ රූම් එක සෙටප් කරන එක. එක්ක බබාට වෙනම කාමරයක් හරි අම්මි තාත්තා එක්ක එකට ඉන්න කාමරේ හරි කොට් එකේද කොහොමද ඉන්නේ කියලා ප්ලෑන් කරලා ඔයාට මේ කාලෙදී අරේන්ජ් කරන්න පුළුවන්. වැදගත්ම දෙයක් කියන්න ඕනේ 7 වෙනි මාසේ පටන් ගත්ත ගමන් මේක කරන්න ගන්න. මොකද පරක්කු වෙන අර වාට ඇඟට අමාරුකම් තියෙන නිසා මේවා කරන්න පොඩ්ඩක් මහන්සි වෙයි. ඔයාට මහන්සි ගතිය වැඩි වෙයි. ඒක නිසා ඒක 7 වෙනි මාසෙට මුලට ලං වෙන්න තියලා කරන්න. ඒ වගේම තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ මේ දැන් මමයි හස්බන්ඩ්ුයි අන්තිමට දෙන්නෙක් වශයෙන් ඉන්න අන්තිම කාලේනේ. ඒක නිසා ඒක ගැනත් පොඩ්ඩක් මික්ස්ඩ් ෆීලිංග්ස් තිබ්බා. මොකද මේ කාලේ ගොඩක්ම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් කිව්වොත් ගොඩක්ම ඉමෝෂනල් කාලයක්. ඒක නිසා අපි දෙන්න හිතුවා මමයි හස්බන්ඩ්ුයි හිතුවා අපි බබා එන කලින් අපි දෙන්නගේ බේබි මූන් එකක් යන්න ඕනේ. කොහේ හරි ඕවර්සීස් ට්‍රැවල් කරන්න ඕනේ කියලා. හැබැයි අපි මේක ගියේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් අන්තිම කාලේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් පටන් ගන්න ඔන්න මෙන්න වගේ තියලා අපි ඕවර්සීස් ට්‍රිප් එකක් ප්ලෑන් කරලා ගියා. මොකද බබී ආවට පස්සේ පොඩි කාලයක් අපි ගෙදර ඉන්න ඕනේ. බබාගේ වැඩ කරන්න ඕනේ. ඒවට කන්සන්ට්‍රේට් කරන්න ඕන නිසා අපි දෙන්නෙක් විදිහට යන අන්තිම ට්‍රිප් එක වශයෙන් අපි ට්‍රැවල් කරා. ඔයාලත් මේ කාලේ එහෙම දෙයක් කරන්න පුළුවන්. කොහේ හරි ට්‍රැවල් කරන්න ලංකාවේ හරි ඕවර්සීස් හරි මේ ට්‍රිප් එකක් යනවා නම් මේ කාලේ ප්ලෑන් කරලා යන එක ගොඩක්ම අයිඩියල්. මම මගේ වියෝජිගෙන් අහලා තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ යන්න ඕකේද කියලා. මොකද මගේ ෆිසිකල් කන්ඩිෂන් ඔක්කොම බලලා ඒක තමයි ප්‍රයොරිටි නිසා තමයි එහෙම කරේ. ඒක නිසා ඔයාලත් එහෙම ඕවර්සීස් ට්‍රිප් එකක් යන ප්ලෑන් කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ වියෝජිගෙන් අහන්න. තව එයා ඔයාට ලෙටර් එකකුත් ඉෂුව කරලා දෙයි. මෙයා මෙහෙම ප්‍රෙග්නන්ට්, මේ සති ගාන ප්‍රෙග්නන්ට් and travel කරන්න okay, everything is okay කියලා. මගේ කෑම කන රුචියත් ගොඩක්ම වැඩි වුණේ third trimester එකේදී. ඒ කියන්නේ මට අර වමන යන එක ගොඩක් තිබ්බත් මම උදේ 7ට කලින් උදේ කෑම කෑවම ඒ දවසේ මට මැනේජ් කරගන්න පුළුවන් වමනේ ගත්ත. ඒ කියන්නේ වමනේ යන්නේ කඩුයි. වමනේ වගේ ගතිය නම් throughout තිබ්බා. ඒත් අර වමනේ යන්නේ කඩු නිසා මගේ කෑම රුචියත් ගොඩක්ම වැඩි වුණා. මම කෑම කන එකත් වැඩි වුණා. මගේ බර ප්‍රෙග්නන්ට් වෙන්න පටන් ගත්තම බර තිබ්බ 58ක්. ඊට පස්සේ බර අඩු වුණා 51ට. මොකද අර මං ගොඩක් වමනේ කරලා එහෙම තිබ්බ නිසා ඊට පස්සේ by the time the delivery day came මගේ බර 71කටම වැඩි වෙලා තිබ්බා. ඒක නිසා අර ඒ ගොඩක්ම වැඩි වෙන්න පටන් ගත්තේ third trimester එකේදී. මොකද මම කෑම කන ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙන නිසා. ඒක නිසා make sure ඔයා හොඳ කෑම, හොඳ ගුණ කෑම ඔයාට ලබා ගන්න විදිහක් තියෙනවා කියලා.
ඉතින් ඕවා තමයි ප්‍රධාන වශයෙන් මගේ 3rd trimester experience කියලා මට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට. මේ කාලේ ගොඩක්ම වැදගත් කාලයක්. පරිස්සමෙන් mentally and physically පරිස්සමෙන් ඔයාවත් ඔයාගේ බබාවත් රැක බලා ගන්න. මොකක්ම හරි වෙනසක් බබාගේ කික් කරන එකෙන් හරි ඔයාට physically කැක්කුමක් හරි මොකක් හරි දෙයක් තිබ්බත් වහාම හොස්පිටල් එකට යන්න. නැත්නම් VOGට හරි මිඩ්වයිෆ්ට හරි එවෙලම කතා කරලා කියන්න මොකද්ද කියලා. මොකද මොන කෙනාගෙන් ඇහුවත් ඔයාගේ ડોක්ටර්ගෙන් අහන එක තරම් ඇකියුරේට් නෑ. මොකද මේක ගොඩක් මේ පරිස්සමෙන් හැන්ඩල් කරන්න ඕන දෙයක් බබෙක්ව උපදවනවා කියන එක. ඒක නිසා අම්මා කෙනෙක් විදියට ගොඩක් පරිස්සමෙන් බබාවත් ඔයාවත් රැක ගන්න කියලා තමයි මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මොනාහරි තව ප්‍රශ්න මොනාහරිම තියෙනවා නම් මට කියන්න. මොකද මම ප්‍රෙග්නන්ට් වුණ ජර්නි එකේ මම දැන් බබා ළඟ ඉඳන් තමයි මම වීඩියෝ එකක් කරන්නේ. මේ බබව නිදි කරන ගමන් මොනාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. ඔයාලට ඕනම දෙයක් දාන්න. ඉතින් ඒක කියලා මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟට මම මගේ normal delivery experience එක ගැන වීඩියෝ එකක් ඉක්මනටම ඔයාලට දාන්නම් බලන්න. මෙච්චර වෙලා බැලුවා නම් අමතක කරන්න එපා subscribe කරලා comment එකකුත් දාලා like උත් කරන්න. මොකද ඒකට තමයි මටත් motivate වෙන්නේ දිගටම videos කරලා ඔයාලට ඉක්මනට videos මගේ experiences දෙන්න පටන් ගන්න හිතෙන්නේ. ඉතින් ගොඩක් thank you මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවා නම්. අපි තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. bye.